Good morning guys. වෙලාව දැන් පාන්දර 5යි. අද දෙනියා යන්න තමයි කට්ටිය හදන්නේ අපි. බලමු ඉතින් ඉස්සරහට සෙට්ලා ඉන්න වීඩියෝත් එක්ක අපි දැන් අපේ අයියලා ගෙදරට යනවා. අයියලාත් එක්ක තමයි යන්නේ අද ගමන. අපි දැන් අපේ අයියලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ guys. අපි අද වීල් වල තමයි යන්නේ. guys අපි දැන් ඇවිල්ලා හොරණ පාර පැත්තට දාලා ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ සෙට් වෙලා ඉන්නේ එහෙනම් වීඩියෝ එකක්. අපි දැන් මේ ඉස්සරහට මතුගම පැත්තට තමයි යන්නේ. අපි දැන් කන්න නවත්තලා ඉන්නේ. මේ කඩෙන් තමයි කන්න හදන්නේ. කඩත් නෑ දැන් මේ අද අවුරුද්ද වසින්න මෙලස් ටිකේ. මේක විතරයි හම්බුනේ දැන් අපි මේකෙන් කනවා. කාලා යනවා ඉස්සරහට බලමු සෙට්ලා ඉන්නේ නම් වීඩියෝත් එක්ක. ඉතර රොඩි ගෑවා guys. දැන් අපි යන්න තමයි හදන්නේ මෙතනින්. අපේ ගමන පිටත් වෙන්න හදන්නේ ආයෙත් මේ වීල් දෙකේ තමයි අපි යන්නේ. guys දැනට නම් යන්නේ මේ වීල් දෙක විතරයි. දවල් වෙද්දි අපේ අයියා කෙනෙක් එනවා කියලා කිව්වා කාර් එකේ බලමු. එයාත් ඒ ගොඩක් දුර. අපේ වම් පැත්තෙන් පේන්නේ සිංහරාජ රක්ෂිතය. guys අපි දැන් ගැටබර රජමහා විහාරය බලන්න යන ගමන් ඉන්නේ. අත්තනගත් පාරේ. දැන් ගැටබර පන්සලට ඇවිල්ලා ඉන්නේ. අස්සන ඇත්තටම. මෙතනින් උඩට යන්න තියෙනවා මම හිතන්නේ view point එකක් දන්නේ නැහැ බලන්න ඕනි කියලා උඩට. Ada udah sama යන්න තියෙන්නේ guys. බලමු අපි උඩට ගිහිල්ලා. අපල දුර හැර සිත සදන්නේ ත්‍රිවිසඳු කුජ බුද සහ ගුරු දවසේ කිවිසලුනින යෙදුණු අපල වූ දුරු සහ රූප පිය කරදර පැමිණෙන විසුණු කරලන් ඔබ ගැති මොහුන ගෙති උන සලසන් වරු බාන්සලේ උඩට යන ගමන් තමයි අපි ඉන්නේ දැන්. මේ පඩිපෙළදී උඩට යන්න තමයි තියෙන්නේ.
අපේ මල්ලිලා නම් උඩට ගිහිල්ලා ඉන්නේ. අපි දැන් යනවා උඩට. අපිට මගේ නැතෙන් දියාව. ඒක ටික. තව නම් උඩට නෑ වගේ මෙතනින් ඉවරයි වගේ. බලමු ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. ආර ලස්සනයි. චෛත්‍යයට ආවට පස්සේ ඉතින් නම් ඉවරයි guys. අපි විතරයි. guys අපි දැන් ගැටබරුව රජමහා විහාර බලලා ඉවරයි. අපි දැන් පල්ලෙහාට බයින ගමන් ඉන්නේ. එහෙනම් සෙට් වෙලා ඉන්නේ වීඩියෝත් එක්ක. guys අපි දැන් අපරාස අපේ ආලුවේ ගෙදරට ගිහිල්ලා අපි ගෙස්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. බලමු සෙට් වෙලා ඉන්නේ වීඩියෝත් එක්ක එහෙනම්. අපිට තව කිලෝමීටර් 35ක් වගේ තියෙනවා ගෙස්ට් එකට යන්න. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා සෙට් වෙලා ඉන්නේ. guys අපි දැන් මේ ගෙස්ට් එකට යන පාරට හරවලා ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මේ පැත්තට බැස්සක් වහිනවා බෑග් එක දෙකම වහිනවා. දෙනියයි කියන්නේ ඉතින් බැස්ස නැතුවම බැරි පැත්තක් කියලා තමයි කට්ටිය කියන්නේ. බලමු ඉස්සරහට ඩ්‍රෝන් එකක් දාගන්න පුළුවන් වේද කියලා නම් දන්නේ නැහැ. බලමු උඩරම try එකක් දෙනවා ඉතින් guys. දැන් මේ අපි නවතින්න ඉන්න ගෙස්ට් එකේ අයියා අපිව මාකට එක්කගෙන යන්න. මෙයා තමයි ඉස්සරහින් යන එකේ. guys අපි දැන් මේ ගෙස්ට් එකේ තියෙන පාරේ ආවා. දැන් මේ ගෙස්ට් එකේ අයියා කිව්වා පාර යන පාර මේ වාහනයක් කානුවට ටයර් එක කානුවට යවගෙන කියලා. දැන් මේ අපි කට්ටිය යන්න විදියක් නැතුව තමයි ඉන්නේ. බලමු දැන් වාහනේ ගන්නත් වෙන try එකක් දෙනවා. බලමු අපි මොකද දෙන්නේ කියලා ඉස්සරහට. ඉන්නලු වාහනේ ගොඩ ගන්න මාර try එකක් දුන්නේ guys. වේත් වැඩේ හරියගෙන ඊට පස්සේ මේගොල්ලෝ අපිට අංකල් අපිට ඉඩ හදලා දුන්න වාහනේට යන්න කියලා. අපි දැන් මේ ගෙස්ට් එකට ඇවිල්ලා ඉන්නේ guys. අපි අද නවතින්නේ මේ හොටලේ දෙනියායි green view කියලා කියන්නේ මේකට. green villa. ලස්සනයි පට්ට ලස්සන ලොකේෂන් එකේ තියෙන්නේ. පේනවනේ මීදුම් පාරකුත් ඇවිල්ලා මේ පැත්තේ. සෙට් වෙලා ඉන්නේ නේද වීඩියෝත් එක්ක.
good morning guys. අපි දැන් තමයි නැගිට්ටේ. පට්ට වීවයක් තියෙනවා. මේ දුපාරකුත් ගහලා තියෙනවා. එනවත් දන්නේ නැහැ කොහොමද. බලමු සෙට් ලයින් වීඩියෝත් එක්ක අපි අද බුරුස් කලේම යන්න බලන් ඉන්නවා පැට්නා. සෙට් ලයින් වීඩියෝත් එක්ක එනවා. කට්ටිය තේ බොනවා guys. දැන් තමයි කට්ටිය ඔක්කොම නැගිටලා තියෙන්නේ. අපි නම් උදේම නැගිට්ටා. guys අපි දැන් ආව පල්ලෙහා තියෙන දොලට පොඩ්ඩක් යනවා මොකද තට්ටේ කියලා බලන්න තට්ට සුපිරි මේ ගානක් ආයි වැඩක් නැහැ කියලා. ගෑල්ලක් තියෙන පොඩි ඒක බලන්න තමයි දැන් යන්නේ. පොඩ්ඩෙන් දැරි ගහන. terang natural pool එකක් තියෙනවද මන්ද බා? මෙතන නම් ගැඹුරුයි වගේ මාර කළු පාටක් තියෙන වතුර. එන්න මෙතනින් තමයි guys එන්න තියෙන්නේ පාර. අපි ගෙස්ට් එක ගන්න තියෙන්නේ මෙතනින් උඩට. ඉතින් අපි කට්ටිය එනවා. මේ වගේ view එකක් තියෙන්නේ මෙතෙන්ට. මේ වේන අපේ පොඩි උන් ටික වේන දැන්ටම වතුර බෑලා ඉන්නේ. ඒ ඒ කට්ටිය සෙට් එක නානවා. දැන් මේ තව කට්ටියක් ආව නාන්න මෙතෙන්ට උදෙන්න. පට්ට ප්ලේස් එකක් ආයි සුසිරි වතුර ටිකේම දියය කරම තියෙනවා. එන අර දියයල තියෙන්නේ මෙතන. කලින් කියුවේ. අපි දැන් තමයි guys උඩේට කෑවේ. දැන් කාලා දැන් පැට්නා යන්න තමයි දැන් බුරුස් කාලා බලන්න. බුරුස් කාලා පොඩක් නාන කට්ටිය අද. අපි දැන් කාලා යනවා බලමු සෙට් වෙලා ඉන්නේ නම් වීඩියෝ එක. ඕගොල්ලන්ව පොඩි රූම් ටූර් එකක් අරන් යන්න. හැබැයි මේ වාස් කළත් නැහැ. අපි දැන් උදේ මට ආපු ගමන් ගන්න බැරි වුණා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එතනත් ඇඳන් දෙකක් තියෙනවා. එතනින් උඩට යන්න පුළුවන්. උඩ උඩක් තියෙනවා. මේ වගේ වෙන්නේ. එතනක් තියෙන ඇඳන් දෙකක් තාම. සුපිරි ඉතින්. ආනේ හැටියට වටිනවා ඇත්තටම. washroom hot water තියෙනවා. balcony view එක මේ වගේ තමයි guys පේන්නේ. හට්ටම් view එකක් තියෙන ඇත්තටම. මෙතනින් දියලකුත් වැටෙනවා. තියෙන හැටි ඔයගොල්ලන් අද උදේ රාවේ මේ ගහෙන් තාත්තා ඇවිල්ලා තියෙන බලමු පල්ලෙහාට ගිහිල්ලා. guys මේ වීඩියෝ එකේ හරියට බැලුවොත් පේනවා එයා අරගෙන එනවා රා. කන්ද මේව බෙන්ඩ් එක තියෙන අය උඩ. මේ මැල මේ දාට වංගුවක්. අයියා
අදිසියට බ්ලොක් වුණොත් නැත්නම් වතුර වැඩි වුණොත් මෙතන යනවා. ඔය වැඩි ටිකද ඔතනින් දාන්නේ? ඔව්. වැඩි ටික දාන්නේ. ඒක අපිට ලස්සල. එතකොට ගවර්න්මන්ට් නැත්තම් මේ ප්‍රයිවට් එකක් ලක්ෂයක් ගන්න පරි. ගොඩාක් රටේ ඉඳන් ඔක්කොම කැමරා වලින් බලන් ඉන්නේ. හැබැයි සුප්පියටම හදලා දෙනවා. නෑ අපේ නේ අනිත්. අපේ ඉන්නම ඔය මායිම හැබැයි. මේකේ දොලෙන් මේ පැත්ත අපි. එයාද එක කට්ටියගේ අක්කර 100. අක්කර 100 බෙදලා අපි දැන් මේ හිටපු ගෙස්ට් එකෙන් යන්න තමයි හදන්නේ guys. මේ කට්ටියන විතර මේ දූරියන් ගහකුත් තියෙනවා. මේක තමයි ගෙස්ට් එක. නාගේ ඉවත් තිබ්බේ. ඔයගොල්ලෝ කියන්නේ මේකේ නම ග්‍රීන් විලා. ග්‍රීන් විලා වෝටර් රිසෝට්. නම්බර් එක මම දාන්නම්. අපි යනවා දැන් පැට්න බලමු එහෙනම් සෙට් වෙමු ඉන්න. අද අපිව පැට්න වලට කරගෙන යන්න දෙනියයි අපේ අඳුරන අයියා කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එයා තමයි ගයිස් ඔය ඉස්සරහින් බයික් එකේ යන්නේ. ගයිස් අපි දැන් මේ පැට්න යන පාර ගාවට ඇවිල්ලා තියෙන්නේ. මේක මේ හැමෝම යන පාරක් නෙමෙයි. ගමේ කට්ටිය විතරක් යන පාරක්. මේ පැත්තෙන් මාරම නගක් තියෙන ගයිස්. අනිත් පැත්තට වෙන්නේ. අපි යන්නේ එතෙන්ද තමයි ගයිස්. ඉතින් පැට්න ටිකක් ඉන්නවා දැනගෙන. සංජු ගවර්න්මන්ට් ගත්තද නේ? අරගෙන ගන්න උන් ටෙන්ඩරයක් දාලා ගන්නවා මම හිතන්නේ අරගෙන ගන්නවා ඒක උන් ටෙන්ඩර් දාලා ගන්න දැන් ඉතින් පාලයට යනවා. ඔව්. මම ෂෝට් කරන්න හිමාව මරි ඩොට්ටින් ඉන්නේ. මොනිටින් මේක ගයිඩ් කරන අපි දන්නේ. යම් පයින් යා. මේ මෙන්ටල් එනවල ඉක්මනට අද වැස්සක් නාන්න. මමත් ආවා ඩොඩම් මැෂින් එක අර ඩොඩම් මිලික මැෂින් එකේ. ඔව්. ඕක අරගෙන මමත් ආවා. එතකොට රැල්ල පටන් ගත්ත දවසට එන ගේනවා අම්මට පිළි වෙන්නේ. රුපියල් 50 ටිකට් එක. මට මේ කට්ටිය බැස්සේ හොඳට අම්මලායි තාත්තයි වෙනවා. අපි දැන් මේ පැත්තට තමයි යන්නේ. අපේ මෝඩ ජෝඩු සෙට් එකේ ඉන්නවා. මේ ඉන්නේ. ගයිස් අපි දැන් පැට්න වලට ඇවිල්ලා ඉන්නේ. අද නම් පට්ට සෙනගක් ඉන්නේ. පට්ට සෙනගක් ඉන්නවා මේ ඉඩකඩේ. බලමු අපි ඉතින් මේ ෆොටෝස් ටේ වීඩියෝස් එක දාන්න. ජය වේවා.
අපි දැන් මෙහෙ තියනවලු මේ ඇලිහත කියලා ඒක බලන්න යන තමයි දැන් පැට්ටන වලින් නාලා ඉවරලා අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ආතල්ලයක් ගත්ත සෙට් එකම අද දැන් බැස්සක් වගේ නිකන් කඳුරු කරලා තියෙන බලමු මොකද වෙන්නේ කියලා. සෙට් වෙලා ඉන්නේ එහෙනම් වීඩියෝ එකත් එක්ක subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකෝ අම්මලයි මේ ටික නැද්දින පොඩ්ඩ අමාරු වෙනවා අපි දැන් මේ මෙතෙන්ට තමයි ගිහිල්ලා ආවේ. දැන් ඉතින් යනවා කට්ටිය එනවා තාම මේ සාමාන්‍යයෙන් එන ට්‍රැක් එක මෙන්න මේකලු. අපි ආවේ වෙනම පැත්තකින්. අපි අඳුරනවා කියන කිරියත් එක්ක බලමු සෙට්ලා ඉන්න දැන් අර ඇලි හතර නෙමෙයි යන්නේ guys මේ හත්මාලේ ඇල්ල කියලා ඇල්ලක් බලමු අපි බලනවා ඉතින් try එකක් දෙනවා යන්න චක් වගේ අඳුරකුත් තියෙනවා පොඩ්ඩක් හරි සෙට්ලා ඉන්න වීඩියෝ එකත් එක්ක guys අපි දැන් මේ සත්මාලේ යල්ල බලන්න ඇවිල්ලා ඉන්නේ. අපේ ට්‍රේවිල් එක නම් මෙහෙට ගියා. කාර් එක මේ හරියෙන් දාලා එන්න ඕනේ guys මෙතනින්. මෙතන අපේ බලමු පල්ලෙහාට ගිහිල්ලා මෙතනත් ඩ්‍රෝන් ෂොට් එකක් ගහන්න බලන් ඉන්න. බලමු guys. සෙට් ආ ඉන්න වීඩියෝත් එක්ක. පඩි පෙරක් ගහලා දෙන්නේ. සත්මාලේ අල්ල guys මෙතන නාන්න තරන්නම් මේ වතුර ඉස්සර quality නෑ. වතුර පොඩ්ඩ සවුත් වෙලා තමයි ඉන්නේ. එනවනේ පාඩ. guys මෙතන සත්මාලේ ඇල්ල කියන්නේ මේ දියැල්ල කට්ටු 7ක් වගේ තමයි කඩන් වැඩේ. මම ඩ්‍රෝන් ෂොට් එකක් දාන්න ඒකට බලන්න සත්මාලේ ඇල්ල කියලා තමයි කියන්නේ. guys අද දවසේ ගමනාන්තයට අපි ඇවිල්ලා ඉන්නේ. මේ අපි ගෙස්ට් එක ගාඩ ඇවිල්ලා ඉන්නේ. හෙට උදේම සිංහරාජේ දියාලි පහක් තියෙනවා කියලා කිව්වා. ඒක බලන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඒ මොනොත් ඒ වීඩියෝ එක ඊළඟ කොටසින් මම දාන්නම්. නැත්නම් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. එහෙනම් subscribe කරන්න. සෙට්ලා ඉන්නේ එහෙනම්. ජය වේවා. Thanks for watching guys.